අයබෝවන් නංගිල මල්ලිලා. අද මම කතා කරන්න ලෑස්ති වෙන්නේ පිටරටකට ඇවිල්ලා ඉගෙන ගන්න අතරේ ඕගොල්ලෝ සල්ලි වියදම් කරනවනේ ඔන්ලයින් එක එක ඒවා පර්චේස් කරන්න. ඒ වගේ දේවල් වලට වියදම් කරන සල්ලි වලින් කොටසක් ආපහු ගන්න හැටි ගැන තමයි කතා කරන්න යන්නේ. ගොඩක් දුරට ස්ටුඩන්ට්ස්ලට ගොඩක් වියදම් වැඩි යුරෝපයේ ඇමරිකාවේ වගේ රටවල්වලදී ජීවත් වෙන්නේ. ඒ නිසා හැම සතයක්ම ඉතුරු කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම මේ මුලින්ම කියන්න ඕනේ මම ෆයිනෑන්ෂල් උපදේශකයෙක් නෙමෙයි. මමත් මේ ඔන්ලයින් හොයාගත්ත දේවල් තමයි ඔයගොල්ලන්ට මේ කියන්නේ. ඒ වගේම මෙතන ඒ කියන්නේ වංචා සහගත වෙබ්සයිට් ගැන වගේ දෙයක් මුකුත් හොර වැඩක් කරන වෙබ්සයිට් ගැන නෙමෙයි මම කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් පොදුවේ available වෙබ්සයිට් ගැන. අද මම කතා කරන්න හදන්නේ කෑෂ්බැක් වෙබ්සයිට් පිළිබඳව. ඔයගොල්ලන්ට මම පල්ලෙහා ලින්ක් දෙකක් දාන්නම්. විශේෂයෙන් යුරෝපයේ රටවල් ගණනාවක භාවිතා වෙන වෙබ්සයිට් එකක් තියෙනවා ටොප් කෑෂ්බැක් කියලා. ඒ වෙබ්සයිට් එකයි තව ක්විඩ්කෝ කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක එක්සත් රාජධානී විතරක් තියෙන එකක්. ඒ වුණාට ඔයගොල්ලන්ට ඒකෙන් පුළුවන් ගොඩක් ඔයගොල්ලෝ ඔන්ලයින් වියදම් කරන දේවල් වල සල්ලි කොටසක් ආපහු ගන්න. සමහර වෙලාවලදී ලොකු ගාණක් ගන්නත් පුළුවන් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු ඔයගොල්ලෝ Expedia හරි booking.com හරි Agoda වගේ එකකින් හෝටලයක් හරි ෆ්ලයිට් එකක් හරි බුක් කරන්න යනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ Marks and Spencer හරි Next හරි John Lewis හරි මොකක් හරි වගේ රීටේලර් කෙනෙක්ගෙන් shopping කරනවා. ඔයගොල්ලෝ එහෙමත් නැත්නම් කෑම ඕඩර් කරනවා කියලා හිතන්න Deliveroo හරි Uber Eats වගේ එකකින් ඒ ඕඩර් කරන මේ හැම දෙයකින්ම ඒ වගේම අපි හිතමු රක්ෂණ ඔයගොල්ලෝගේ කාර්ක රක්ෂණය කරනවා වෙන්න පුළුවන් ඔයගොල්ලෝගේ ගෙදර රක්ෂණය කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ඔයගොල්ලෝ ගෙවන ගාණෙන් කොටසක් මේ වෙබ්සයිට් එක කරහා යාමෙන් ඔයගොල්ලන්ට ආපහු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලබා ගන්න පුළුවන්කම ලැබෙන ප්‍රමාණය ඒ රීටේලර්ගෙන් රීටේලර්ට වෙනස් වෙනවා. ඒ වගේම ඒක 100%ක් හම්බ වෙනවමයි කියලා ගැරන්ටි එකක් නැහැ. මොකද ඒක මේ මාකටිං වල සම්බන්ධ දෙයක් නිසා. ඉතින් මේකේ කරන්න කලින් මම මුලින්ම දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ Google එකේ ගහලා බලනවා නම් ඒ link එක පරිස්සමෙන් යන්න. මොකද sponsored links තියෙනවා. ඒවා වෙන වෙබ්සයිට් වලට ගෙනියන ඒවා. ඒවා ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද බැයිද කියලා හරියටම කියන්න බැරි නිසා. මම පල්ලෙහාත් ඒ links දෙක දාන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට මේක type කරලා යන්නත් පුළුවන්. ඒක වෙබ්සයිට් එකක් topcashback.com එහෙම නැත්නම් .co.uk එහෙම නැත්නම් quidco කියන දෙක. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.